විකාරියේ මට හාදුදී ඔබේ දැසමානේ හීනවස්සානේ මායම් කතා මුළුරෑම වැහි ඔය කෝල දැසේ පැටලිමා ඉන්න. Hello guys, welcome back to my YouTube channel. අද මම ඔයාලව එක්කගෙන යන්නේ ඩුබායි වල සංචාරකයන් වැඩිපුරම ගැවසෙන ඒරියා එකකට. ඔයාලා නොදන්න ගොඩක් දේවල් මේ වීඩියෝ එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඒ නිසා අවසානයේ තෙක්ම රැඳී ඉන්න. ඩුබායි වල පොහොසත් ඉතිහාසය සහ නවීන දියුණුව එකම ස්ථානයකින් අත්විඳිය හැකි සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථානයක් විදිහට මෙම ස්ථානය හඳුන්වනවා. මේ අල්සීෆ් ඒරියා එකේ සාම්ප්‍රදායික ගෘහ භාණ්ඩ, හොටෙල්, සමකාලීන සාප්පු මේ හැම එකකම එකතුවක් දකින්න පුළුවන්. සාම්ප්‍රදායික වෙළඳාම සහ ප්‍රවාහනය කරන්න යොදාගත්ත ඩුබායි ක්‍රීක් කියන ස්වභාවික ලුණු වතුර ගංගාවත් මේ අවටම තමයි තියෙන්නේ. මේක කිලෝමීටර් 14ක් පමණ අභ්‍යන්තරයට විහිදලා තියෙනවා වගේම පළල අඩි 200 සිට 1200 පමණ වෙනවා. කවදාවත් දැකලා නැති කුළුබඩු වර්ග, බෙහෙත් වර්ග වගේ විවිධාකාර දේවල් මෙහින් දකින්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේ ෂොප් වල ඉන්න අයත් හරිම හොඳයි. එයාලගෙන් කී පාරක් මේ දේවල් ගැන විස්තර ඇහුවත් එයාලා කියලා දෙනවා හරිම හොඳින්. මටත් හිතුණා මෙයාලගේ ඩ්‍රෙස් එක try කරලා බලන්න. කොහොමද බලන්නකෝ මගේ outfit එක. لسه في الأيام بقية لسه في الأحلام كمان إني أخسر مش قضية بس أسلم استحالة الحياة رايحة وجاية يعني مش مستعصباني حتى لو هزعل شوية بكرة تضحك ليا تاني كل حاجة ضايعة رجع كل جرح وليه نهاية النهاردة نبكي دمع بكرة نفرح دي الحكاية في قلوب أوقات تخن في قلوب غيرها غلابة احنا مش عايشين في جنة بس برضو مش في غابة كل حاجة ضايعة رجع كل جرح وليه نهاية النهاردة نبكي دمع بكرة نفرح دي الحكاية في قلوب أوقات تخن في قلوب غيرها غلابة احنا مش عايشين في جنة بس برضو مش في غابة يا لا 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 يا لا 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 බලන්නකො අපි ඊළඟට කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ කඩේ හරිම ලස්සනයි ළමයි. බලන්නකො මේකේ තියෙන දේවල්. මේ තියෙන හැම දෙයක්ම හෑන්ඩ්මේඩ්. මෙයාලා අතින්ම හදපුවා තමයි මේ තියෙන්නේ. මේක එහෙම vlog එකකින් මට ගේන්න පුළුවන් පැත්තක් නන් නෙමෙයි. ඒ තරම් මේකේ බලන්න තියෙන දේවල් වැඩි. දැන් මං ඇවිල්ලා ඉන්නේ ඇන්ටික් භාණ්ඩ තියෙන තැනකට.
මෙතන සෑහෙන්න බාන්න කොටක් තියෙනවා. මෙතන හිටපු එක්කෙනා කියපු විදියට නම් මේවා අවුරුදු 100කටත් වඩා පරණයිලු. ඔන්න බලන්නකො අපේ මාත්‍යාව අල්ලගෙන ඉන්නේ මොකෙද්ද කියලා. මේ නරියෙක්ලු. නරියගේ හමක්. ඌව සම්පූර්ණයෙන්ම හම ගහලා තියෙන්නේ කකුලුත් එක්කම. බලන්නකෝ. බලන්නකෝ දන්නේම නැතුව කරෝලත් වැටිලා. මේ පැත්ත නම් දවසකින් බලලා ඉවර කරන්න පුළුවන් පැත්තක් නන් නෙමෙයි. ඩුබායි වලට ආවොත් අනිවාර්යයෙන්ම මේ ස්ථානේ නම් ඔයාලා මිස් කරගන්න එපා. එහෙනම් ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙනකන් ඔයාලා ඔක්කොම පරිස්සමෙන් ඉන්න. මට